සවියක් කියලා වැඩසටහනක් යනවා. ඉතින් අද එකේ දෙවෙනි වීඩියෝ එක තමයි මේ යන්නේ. අපි මේ විදිහට දිගටම කරගෙන යමු. ඔයාලගේ part 1 එකේ ප්‍රශ්න 25ක් තියෙනවා. කෙටි ප්‍රශ්න 25ක් maths වල. අන්න ඒක තමයි අපි මේ හදන්න යන්නේ. අපි ඒක හදලා කොහොම හරි ඒකට ලකුණු يعني සම්පූර්ණ ලකුණු ගන්න ලබා ගන්න බලමු. හරි එහෙනම් අපි අද ගන්නට යමු. හරි. ඔයාලා බෝඩ් එකේ පේනවා ඇති බෝඩ් එකේ දීලා තියෙනවා 25 ඍණ 4x වර්ගය. මේකේ සාධක හොයන්න කියලා අපිට දීලා තියෙනවා. හරි. අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. හරි ළමයි. ඔයාලට පේනවා ඇති මේක දැන් මේ 25 ඍණ 4x වර්ගය. මම ඔයාලට නිකන් බැලුවොත් පේනවා 25 කියන්නේ මොකේ වර්ගමූලය? 5 වර්ගමූලයනේ. 5 වර්ගමූලය තමයි 25. 4 කියන්නේ 4 කියන්නේ 2 වර්ගමූලය. හරිද? x වර්ගය කියලා ඔහම තියෙනවා. ඔයාලා දැන් මේක නිකන් දැක්ක ගමන් ඒක අඳුර ගන්න පුළුවන් නේ. හරි. ඒ විදිහට තමයි මේක හදන්නේ දැන්. අපි බලමු. දැන් මේක වර්ග දෙකක අන්තරයේ ආකාරයේ ප්‍රකාශනයක් නේ. කොහොමද? මේක ගත්තොත් 25 නේ. එතකොට අපි දන්නවා 5 වර්ගය. ඊන 4 අපි මේ වර්ගය මොකද්ද? 2 වර්ගය තමයි 4. x මේ දෙකටම වර්ගය පොදුයි. එහෙනම් අපි වරහණක් දාලා තමයි මේ වර්ගය දාන්නේ. එතකොට වර්ගය පිටින් දානවා මේ විදිහට. එතකොට 2x 2 වර්ගය 4 වර්ගය. ඔහොම තියෙනවා. ඒක අනිවාර්යෙන් මෙතන වරහණක් දාන්න ඕනේ ළමයි. හරි. දැන් බලමු. එතකොට මෙතන තියෙනවා ඔන්න මේ විදිහට අපිට සූත්‍රය එනවා. හරි. අපිට මේක දැන් සාධක වෙන් කරන්න පුළුවන්. මොකද්ද මේකේ සාධක වෙන් කරන්නේ? මේකේ වර්ග දෙකක අන්තරයෙන් දැන් ඔයාලට මතකෙත් ළමයි මේ ඍණ තියෙන්නේ මෙතන මේ a ඍණ b වර්ගය. a වර්ග ඍණ b වර්ගය. මේ සූත්‍රය ඔයාලට මතක ඇති ළමයි. හරිද? දැන් මේකේ සාධක වෙන් කරපුවාම කොහොමද ඔයාලට මතක ඇති? a ඍණ b a ධන b. ඔහොමනේ එන්නේ. දැන් මේකත් ඒ වගේම ප්‍රකාශන තමයි මේ a වර්ගය මේ a වර්ගය තමයි මේක. මේ a වර්ගය තමයි මෙන්න මේ 5. හරිද? b වර්ගය ඍණ b වර්ගය b වර්ගය තමයි මේ සම්පූර්ණ ප්‍රකාශනය. මොකක්ද එතකොට a වර්ගය කියන්නේ ළමයි මෙතනදී අපිට 5 වර්ගය. b වර්ගය කියන්නේ ළමයි මෙතන ආකියට 2x මේ දෙකටම වර්ගය තියෙන එක. ඔන්න ඕක. හරි. දැන් මෙතන ඍණ තියෙන්නේ. මෙතනත් ඍණ. එහෙනම් මේ විදිහට අපි මේක පරිවර්තනය කරපුවා කොහොමද මේ සාධක වෙන් කරොත් එන්නේ? මෙන්න මේ විදිහට එනවා සාධක. 5 ඍණ 2x ඔන්න එක සාධකයක්. ඊට පස්සේ 5 ධන 2x ඔන්න තවත් සාධකයක්. ඔය විදිහට අපිට සාධක වෙන් කරලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ අවසාන. හරි. සාධක වෙන් කරපුවාම මෙන්න මේ උත්තරේ ඔයාලට ලැබෙනවා. එහෙනම් මේ වගේ ගානක් තිබ්බොත් අනිවාර්යයෙන්ම ඔයාලා මතක තියාගන්න මෙන්න මේ ඔයාලට පෙළපොතේ තියෙනවා මේ ටික. ඒ කියන්නේ මොන ආකාරයේ සාධක වෙන් කරපුවාම කොයි ආකාරයකටද එන්නේ කියලා මේ ටික තියෙනවා. මම ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් මේ ටික ෂෝට් නෝට් එකක් විදිහට ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් ලබා දෙන්න. හරි මේක මේ විදිහට හදන්න. අපි ඊළඟ එකෙන් එහෙනම් ආයෙමත් හම්බෙමු. එහෙනම් ළමයි වලට සුබ දවසක්.